කරන්නට කිසිත් නැත කියන්නට කිසිත් නැත තැනක් නැත සැඟවෙන්න තැනක් නැත පැන යන්න මේ පාළු ලෝකයේ නැත කිසිවකුත් දන්න මගේ හද පවසන්න nothing to do nothing to say nowhere to escape nowhere to hide in this lonely world I have no one to say my mind ඔබේ ගෙනිසිසිල පළමු නිබන්ධන පොතේ පෙන්වා තිබෙන ව්‍යාකරණ සාකච්ඡාවන් ඇසුරෙන් සකස් වූ පළමු කැසට් පටයයි මේ. ගෙනිසිසිල පළමු නිබන්ධන පොතෙහි ප්‍රධාන ව්‍යාකරණ සාකච්ඡාවන් අලලා මෙම කැසට් පටය සම්පාදනය කොට ඇත. විශේෂයෙන්ම නැවත නැවත සවන් දෙමින් පුහුණු වීම අරබයා මෙම සාකච්ඡාවන්ට ඔබට සම්බන්ධ විය හැක. ඉතාමත් සරලව නැවත නැවතත් එකම ව්‍යාකරණ කරුණ පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ විවිධ කෝණවලින් කරනු ලබන විග්‍රහයන් මීට අපි ඇතුළත් කොට තිබෙනවා. මෙය සක්විති රණසිංහ සර් විසින් ඉදිරිපත් කරන ගිනිසිසිල නිබන්ධන පෙළ ඇසුරෙන් සකස් වන පළමු කැසට් පටයයි. අප මේ යටතේ පළමුවෙන්ම ඔබේ අවධානය යොමු කරන්නේ මේබී වාක්‍ය රටාවටයි. ඔබේ රතු පැහැති ගෙනිසිසිල නිබන්ධන පොතේ පළමු පිටුවටයි අපි අවධානය යොමු කරවන්නේ මේබී වාක්‍ය රටාව යටතේ වන භාවිතයන්. වර්තමානයේ සිදුවෙමින් පවතින ක්‍රියාවක් පිළිබඳව. වර්තමානයේ සිදුවෙමින් පවතින ක්‍රියාවක් පිළිබඳව අනුමානයකින් කතා කරන විට. එනවා ඇති, යනවා ඇති, නිදි ඇති, කතා කරනවා ඇති යනාදී අදහස් පළ කිරීමට මෙම බස්වහර යොදා ගනු ලබනවා. මෙහිදී වාක්‍ය නිර්මාණ විදිහ දැවැන්ත මතකයක, ඉතාමත් හොඳ මතකයක, අධිරෝපිත මතකයක රඳවා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේබී වාක්‍ය රටාව නිර්මාණය වන්නේ උක්තයෙන් ආරම්භ වී එනම් ක්‍රියාව කරන්නාගෙන් ආරම්භ වී. Starting with the subject, secondly maybe, thirdly verb with ing. නිර්මාණ විදිහ අපි සිංහලෙන් පැහැදිලි කරනවා නම් උක්තයෙන් ආරම්භ කරන්න, දෙවනුව මේ බී යොදන්න, තුන්වනුව ක්‍රියාපදය ing සහිතව යොදන්න. උක්තයෙන් ආරම්භ කරන්න, දෙවනුව මේ බී, තුන්වනුව ක්‍රියාපදය ing සහිතව. නිමල් එනවා ඇති දැන්. නිමල් මේ බී coming now. ඒ වාක්‍ය ආරම්භය උක්තය නිමල් ලෙස යෙදුණා. දෙවන පියවර මේ බී, තුන්වනුව ක්‍රියාපදය ing සහිතවයි යෙදුනේ. නිමල් එනවා ඇති දැන්. නිමල් මේ බී coming now. වසන්ත වැඩ ඇති මං හිතන්නේ. I think වසන්ත may be working. කාංචනා නිදි ඇති. කාංචනා may be sleeping. නාලිකා අඬනවා ඇති. පව් අනේ. නාලිකා may be crying. sin men. එහි පව් කියන අදහස අපි ගත්ත sin කියන වචනයෙන් sin sin. අනේ කියලා කියන්න අපි යෙදුවේ men කියන වචනය men men. නාලිකා අඬනවා ඇති, පව් අනේ. නාලිකා may be crying, sin men. තාත්තා කතා කරනවා ඇති යාළුවෙක් එක්ක. Father may be talking with a friend. Father may be talking with a friend. තාත්තා කතා කරනවා ඇති යාළුවෙක් එක්ක. එහි father උක්තය ලෙස යෙදෙනවා. දෙවන පියවර may be, තුන්වන පියවර ක්‍රියාපදය ing සහිතවයි යෙදුනේ. may be රටාවේදී may be කියන කොටස වාක්‍ය මැද්දට එනවා නම්, වාක්‍ය මැද්දේ may be යෙදෙනවා නම් ක්‍රියාපදය ing සහිතව යෙදිය යුතුමයි. එය නියාමයක් හැටියට මතකේ රඳව ගන්න. Just keep it in your mind as a theory, as a grammatical theory. maybe වාක්‍ය මැද යෙදෙනවා නම් ක්‍රියාපදය ing සහිතව යෙදිය යුතුමයි. නිබන්ධනයේ පෙන්වා තිබෙන නිදසුන් ඇසුරනුත් මම උදාහරණ 5ක් පමණ ඉදිරිපත් කරන්නම්. එහි පළමු පිටුවේ පෙන්වා තිබෙන නිදසුන්. වාසනා නිදි ඇති දැන්. වාසනා may be sleeping now. Second example, දෙවන නිදසුන. පුෂ්පිකා වැඩ ඇති අද. පුෂ්පිකා may be working today. පුෂ්පිකා may be working today. පුෂ්පිකා වැඩ ඇති අද. මේ මොහොතේ ඇය වැඩ ඇති යන අදහස එමගින් ගම්ම්‍ය වෙනවා. එවගේම මේ වාක්‍ය රටාව තුළ නුදුරු අනාගතය පිළිබඳවත් අදහස් පළ කරන්නට පුළුවන්කම තියෙනවා. පුෂ්පිකා වැඩ ඇති අද රැයට.
අද උදෑසන අපි කතා කරනවා නම් අද රාත්‍රිය පිළිබඳව පුස්පිකා වැඩ ඇති අද රැට මේ අදහසත් අපි පළ කරනවා නුදුරු අනාගතය හඟවනුවස් පුස්පිකා may be working tonight. තුන්වන නිදසුන මෙහි අපි පෙන්වා තිබෙනවා අම්මා එනවා ඇති මග දැන්. mother may be coming on the way now. මග on the way. මග on the way. මග on the way. අම්මා එනවා ඇති මග දැන්. mother may be coming on the way now. එහි on the way කියන ප්‍රකාශය හොඳින් මතකයට ගන්න. මග on the way. අම්මා එනවා ඇති මග දැන්. mother may be coming on the way now. සිව්වන නිදසුන ඇය ලෑස්ති වෙනවා ඇති. she may be getting dressed. එතනදී නම් ක්‍රියාපදය වචන දෙකකින් සමන්විතයි. ලෑස්ති වෙනවට ක්‍රියාපදය get dressed කියලා යෙදෙනවා. ing එකතු වුනහම getting dressed ලෙසයි ඒ උච්චාරණය වෙන්නේ. ඇය ලෑස්ති වෙනවා ඇති. she may be getting dressed. ලෑස්ති වෙනවා ක්‍රියාපදය get dressed ing සහිතව getting dressed බවට පත් වෙනවා. ඇය ලෑස්ති වෙනවා ඇති. she may be getting dressed. එහි ඩී අකුර ශබ්ද වුණාට අතීත කාල ක්‍රියාපදයක් වෙන්නේ නැහැ. ඒ වචනයට ඒ ක්‍රියාපදයට පද දෙකක් තියෙනවා. ඒ නිසා වචන දෙකකින් සමන්විත ක්‍රියාපදයක් ලෙසයි එය යෙදෙන්නේ. වචන දෙකකින් සමන්විත ක්‍රියාපදයකදී ing එකතු වෙන්නේ ක්‍රියාපදයේ මුල් කොටසටයි. ඇය ලෑස්ති වෙනවා ඇති. she may be getting dressed. පස්වන නිදසුන fifth example given here on the first page of your tune. ඇය කරනවා ඇති මොනවා හරි. she may be doing something. ඇය කරනවා ඇති. she may be doing. ඇය කරනවා ඇති මොනවා හරි. she may be doing something. මෙම රටාවේම may be වාක්‍ය මුලට ගෙනත් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. ඔබේ නිබන්ධනයේ දෙවන පිටුවේ පිළිබඳව අපි අදහස් පළ කොට තිබෙනවා. මාදුර්යා නිදි ඇති. may be මාදුර්යා sleeping. එහිදීත් may be සමග ing සහිත ක්‍රියාපදයයි අපි හසුරුවලා තියෙන්නේ. මාදුර්යා නිදි ඇති. may be මාදුර්යා sleeping. කාංචනා වැඩ ඇති. may be කාංචනා working. මේ දෙවන නිදසුන අපි පෙන්වා තිබෙනවා දෙවෙනි පිටුවේ. සෞන්දර්යා ලන්ච් එක ගන්නවා ඇති. may be සෞන්දර්යා having lunch. ලන්ච් එක ගන්නවා ක්‍රියාපදය have lunch ing සහිතව having lunch බවට පත් වෙනවා. මාදුර්යා ලන්ච් එක ගන්නවා ඇති. may be මාදුර්යා having lunch. සෞන්දර්යා ලන්ච් එක ගන්නවා ඇති. may be සෞන්දර්යා having lunch. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා ඇති. maybe you having a problem. maybe you having a problem. මේ ආකාරයට maybe කියන කොටස වාක්‍ය මුලටම යොදා ගනිමිනුත් ප්‍රකාශ ඉදිරිපත් කරන්නට මේ රටාවේදී හැකියාව තිබෙනවා. සිදුවෙමින් පවතින ක්‍රියා පිළිබඳව අනුමානයකින් යුතුව කතා කිරීමයි මේ වාක්‍ය රටාවේදී සිදුවන්නේ. සිදුවෙමින් පවතින ක්‍රියා අනුමානයකින්. නිමල් එනවා ඇති. නිමල් may be coming. නිමල් මග එනවා ඇති. නිමල් may be coming on the way. වසන්ත වැඩ ඇති. වසන්ත may be working. වසන්ත තාම වැඩ ඇති. වසන්ත may be still working. තාම වැඩ කියන අදහස අපි ගන්නේ still working කියන ප්‍රකාශයෙන්. වසන්ත තාම වැඩ ඇති. වසන්ත may be still working. අපි සූදානම් ඔබේ අවධානය යොමු කරන්නට දෙවන සාකච්ඡාවට. මෙහි අප සෑම ප්‍රධාන ව්‍යාකරණ සාකච්ඡාවක්ම සම්පිණ්ඩනය කොට ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම වාක්‍ය රටා සියල්ල පිළිබඳව සංග්‍රහිත කළ නැත්නම් සම්පිණ්ඩනය කළ අදහස් සමූහයක් මේ කැසට් පට තුළ අප ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. නැවත නැවත සවන් දෙමින් පුහුණු වන්න. පුහුණුව ඔබේ ප්‍රධාන ඉලක්කය විය යුතුමයි භාෂා අධ්‍යයනයකදී. practice it again and again. This is the major theory of language. මේක තමයි භාෂාවක ප්‍රධාන රීතිය වන්නේ. අපි සූදානම් B ක්‍රියාපදයේ යටතේ එහි භාවිතය පිළිබඳව ඔබ සමග අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්නට වෙන්න යන අදහස ලබා දෙන B ක්‍රියාපදයේ භාවිතය. මේ පන්ති කාමරය තුලදී ඊටාම පුළුල්ව අපි සාකච්ඡා කළා B ක්‍රියාපදය ප්‍රධාන ක්‍රියාපදයක් සහ මූලික ක්‍රියාපදයක් ලෙස වෙන්න කියන අදහස ලබා දෙනවා. එදිනෙදා ජීවිතයේදී කුඩා දරුවන්ට ළඟට කතා කරලා අපි ඔවුන්ට විවිධ බලාපොරොත්තු දෙනවා.
බබා හොඳ ළමයෙක් වෙන්න, බබා අවංක වෙන්න ඕනේ, නිහතමානී වෙන්න, බුද්ධිමත් වෙන්න. මේ විදිහට බබාගේ ඔළුව අත ගාලා අපි බබාලට විවිධ බලාපොරොත්තු දෙනවා. මේ ප්‍රකාශවල වෙන්න කියන අදහස අපි ලබා ගන්නේ be ක්‍රියාපදයෙන්. අවංක වෙන්න, be honest. සිංහලෙන් කියනවා අවංක වෙන්න කියලා, ඉංග්‍රීසිය කියනවා වෙන්න අවංක කියලා. be honest වෙන්න කියන අදහස දෙන be ක්‍රියාපදයයි මුල් වෙන්නේ. නිහතමානී වෙන්න, be humble. විනීත වෙන්න, be polite. විනීත ළමයෙක් වෙන්න, be a polite child. අවංක කෙල්ලක් වන්න, be an honest girl. එහි අවංක කෙල්ල, honest girl ආරම්භ වෙන්නේ ඔයන්නේ ශබ්දයෙන්, එය ස්වර ශබ්දයක්. එනිසා අවංක කෙල්ලක් කියලා කියද්දී an honest girl කියලා යෙදෙනවා. අවංක කෙල්ලක් වෙන්න, be an honest girl. වෙන්න කියන අදහස be ක්‍රියාපදයෙන් ගම්ම්‍ය වෙනවා. ඒ විදිහටම වෙන්න එපා කියන අදහස අපිට ලබා ගන්න පුළුවනි don't be කියන ප්‍රකාශයෙන්. ඉතාමත් බහුල කටවහරක් ලෙස මේ පිළිබඳව ඔබ දැන සිටිය යුතුමයි. මෝඩ වෙන්න එපා. don't be foolish. මෝඩ කියන අදහස ගත්තේ foolish කියන පදයෙන්. මෝඩ වෙන්න එපා. don't be foolish. මෝඩයෙක් වෙන්න එපා. don't be a fool. don't be a fool men. මෝඩයෙක් වෙන්න එපා බං. don't be a fool men. එහි මෝඩයෙක් කියනකොට අපි යොදා ගන්නවා a fool කියන ප්‍රකාශය. මෝඩයි කියනකොට යොදා ගැනෙනවා foolish කියන පදය. මෝඩයෙක් වෙන්න එපා. don't be a fool. මෝඩ වෙන්න එපා. don't be foolish. මට බෑ මෝඩයෙක් වෙන්න. I can't be a fool. එහි වෙන්න කියන අදහස be ක්‍රියාපදයෙන්ුයි ගම්ම්‍ය වන්නේ. මට බෑ මෝඩයෙක් වෙන්න. I can't be a fool. මට බෑ මෝඩ වෙන්න. I can't be foolish. ඔයාට upset වෙන්න බෑ මේ වෙලාවේ. You can't be upset at the moment. මේ වෙලාවේ at the moment. ඔයාට බෑ upset වෙන්න මේ වෙලාවේ. You can't be upset at the moment. ඔයාට බෑ upset වෙන්න මේ වෙලාවේ. ඔයාට බෑ upset වෙන්න. You can't be upset. එහි upset යන වචනය විශේෂණ පදයක්. upset වෙනවා යන අදහස අප ලබා ගන්නේ be ක්‍රියාපදය එහා සම්බන්ධ කිරීමෙන්. මට බෑ upset වෙන්න. I can't be upset. මට බෑ ආත්මාර්ථකාමී වෙන්න ඔයා වගේ. I can't be selfish like you. එහි ආත්මාර්ථකාමී කියන අදහස selfish යන පදේනුයි ගම්ම්‍ය වන්නේ. ආත්මාර්ථකාමී වෙනවා be selfish. මට බෑ ආත්මාර්ථකාමී වෙන්න ඔයා වගේ. I can't be selfish like you. එහි වගේ කියන අදහස like වලින් ගම්ම්‍ය වෙනවා like you ඔයා වගේ. ඔයාට බෑ upset වෙන්න මේ වෙලාවේ. You can't be upset at the moment. මේ වෙලාවේ at the moment. දැන් මේ ප්‍රකාශය අපි කලිනුත් ඉදිරිපත් කළා. මට මෙහිදී නැවත මතකයට නගන්න අවශ්‍යයි. You can't be upset කියන ප්‍රකාශය අවශ්‍ය නම් be වෙනුවට get යොදමිනුත් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඔයාට බෑ upset වෙන්න මේ වෙලාවේ. You can't get upset at the moment. be වෙනුවට get යෙදීමේ නියාමයක් ව්‍යාකරණයෙහි තිබෙනවා. කටවහරේ බහුලවය භාවිතා වෙනවා. වෙන්න be, වෙන්න get. ඔයාට බෑ upset වෙන්න මේ වෙලාවේ. You can't get upset at the moment. මට බෑ මෝඩ වෙන්න. I can't get foolish. එහි වෙන්න කියන අදහස get මගින් ගම්ම්‍ය වෙනවා. I can't get foolish. මට බෑ මෝඩ වෙන්න. මට බෑ නෝන්ජලයෙක් වෙන්න. මේ දෙවන පිටුවේ අප පෙන්වා තිබෙන පස්වන ප්‍රකාශයයි. මට බෑ නෝන්ජලයෙක් වෙන්න. I can't be a noodle. noodle කියන්නේ නෝන්ජලයා නැත්තම් පඟරා. මට බෑ නෝන්ජලයෙක් වෙන්න. I can't be a noodle. මට බෑ පඟරෙක් වෙන්න. වෙන්න යන අදහස be ක්‍රියාපදයෙන් ගම්ම්‍ය වෙනවා. මෙහි වෙන්න එපා කියන අදහස ලබා දෙන සරල භාවිතයන් කිහිපයකටත් ඔබේ අවධානය අප යොමු කරවන්නම්. මෝඩ වෙන්න එපා. don't be foolish. අවංක වෙන්න එපා ඕනවට වඩා. don't be honest too much. ආත්මාර්ථකාමී වෙන්න එපා. don't be selfish. අවංක වෙන්න එපා ඕනවට වඩා. don't be honest too much. ආත්මාර්ථකාමී වෙන්න එපා ඕනවට වඩා. don't be selfish too much.
අපි සූදානම් ඔබේ අවධානය යොමු කරවන්නට ඔබේ ගිනි සිසිල 3 නිබන්ධනයේම don't be like යටතේ පෙන්වා තිබෙන සරල භාවිතයන්ට වෙන්න එපා යන අදහස වඩාත් සමීපව බෙහෙවින්ම සමීපව ලබාගත හැකි ක්‍රමයක් ලෙස like යන වචනය මේ හා සම්බන්ධ කිරීම පෙන්වන්නට පුළුවන්. like යන පදයෙන් මෙහිදී ගම්‍ය වන්නේ වගේ යන අදහසයි. මෝඩෙක් වගේ වෙන්න එපා. නැත්නම් අපි කියනවා නිකං මෝඩෙක් වගේ වෙන්න එපා කියලා. Don't be just like a fool. එහි වෙන්න එපා යන අදහස දෙන don't be කියන ප්‍රකාශයෙන් ආරම්භ කරනවා. නිකං කියන අදහස just වලින් ලැබෙනවා. වගේ කියන අදහස like කියන පදයෙන් ගාම්‍ය වෙනවා. නිකම් මෝඩෙක් වගේ වෙන්න එපා. Don't be just like a fool. නිකං තොත්ත බබෙක් වගේ වෙන්න එපා. Don't be just like a suckling. එනිදසුන ඔබේ 5 වෙනි පිටුවේ සිව්වන ප්‍රකාශය ලෙස අප පෙන්වා තිබෙනවා. තොත්ත බබා නැත්තම් කිරිසප්පයා සක්ලින් කියලා අපි යොදනවා. නිකන් තොත්ත බබෙක් වගේ වෙන්න එපා. Don't be just like a suckling. නිකන් කාලකන්නියෙක් වගේ වෙන්න එපා. Don't be just like a rotter. කාලකන්නියා rotter. නිකන් කාලකන්නියෙක් වගේ වෙන්න එපා. Don't be just like a rotter. එහි don't be යෙදීමෙන් පසුවයි just like යෙදෙන්නේ. ඉන් පසුව අදාළ නාමපදය සම්බන්ධ කළ යුතු වෙනවා. නිකං කියන අදහස just වලින් ගාම්‍ය වෙනවා. වගේ කියන අදහස like කියන පදයෙන් ගාම්‍ය වෙනවා. කැමති කියන අදහස දෙන like කියන පදයමයි මේ වගේ කියන අදහසිනුත් භාවිතා වෙන්නේ. ඊළඟට අප සූදානම් ඔබේ අවධානය යොමු කරවන්නට ඔබේ නිබන්ධනය 6 වන පිටුවේ පෙන්වා තිබෙන may as well සහ might as well යටතේ වන භාවිතයට කමක් නෑ යන අදහස ලබා ගැනීමට යොදන විකල්ප වහරක් පිළිබඳවයි මෙහි අපි ඔබේ අවධානය යොමු කොට තිබෙන්නේ. සිංහලයේහි සාමාන්‍ය කටවහර තුල අපි අනන්තවත් කතා කරනවා ඔයා ආවට කමක් නැහැ. ඔයා ගියාට කමක් නැහැ. ඔයා බැන්නට කමක් නැහැ මට මං තරහ නැහැ. ඔයා මාව අමතක කළාට කමක් නැහැ මං තරහ නැහැ ඔයත් එක්ක. මේ ප්‍රකාශවල කමක් නෑ යන අදහස ලබා ගන්නා ජනප්‍රිය සරල විකල්ප භාවිතයකටයි ඔබේ අවධානය මෙහිදී අප යොමු කරවන්නේ. may as well, might as well. මේ ව්‍යවහාර දෙකම සමගාමී ව්‍යවහාරයන් ලෙස නැතහොත් සමාන්තර ව්‍යවහාරයන් ලෙස භාවිතා වෙනවා. කමක් නෑ යන අදහස may as well මගිනුත් ගම්ම්‍ය වෙනවා. might as well මගිනුත් ගම්ම්‍ය වෙනවා. ඔයා ආවට කමක් නෑ. you may as well come. ඔයා ගියාට කමක් නෑ දැන්. you may as well go now. ඔයා බැන්නට කමක් නෑ මට මං තරහ නෑ. you may as well scold me. I am not angry with you. මෙහිදී වාක්‍ය නිර්මාණ විදිහ ඔබේ ප්‍රමුඛ අවධානයට ලක් විය යුතුමයි. සෑම වාක්‍ය රටාවකදීම අදාළ වාක්‍ය රටාවේ නිර්මාණ විදිහ දැඩිව ඔබේ මතකයේ රැඳී තිබිය යුතුමයි. මෙහිදී may as well රටාවේ නිර්මාණ විදිහ වන්නේ උක්තයෙන් ආරම්භ කරන්න ක්‍රියාව කරන්නා පළමුව may as well හෝ might as well කොටස් දෙකෙන් එකක් දෙවනුව යොදන්න. තුන්වනුව අදාළ ක්‍රියාපදයේ ධාතුව නැතහොත් ක්‍රියාමූලය. එසේත් නැත්නම් වර්තමාන ක්‍රියාරූපය ලෙස බොහෝ ආධුනික සිසුන් හඳුනා ගන්නා ක්‍රියාපදයයි යෙදිය යුතු වන්නේ. වාක්‍ය ආරම්භ කරන්නේ උක්තය හෙවත් ක්‍රියාව කරන්නාගෙන්. එය බොහෝ විට පුද්ගල නාමයක් වෙනවා. කමල් නිමල්, සීතා ගීතා, පත්මා රාණී රංජනී, සබීතා චන්ද්‍රිකා සනත් වැනි පද නැත්නම් I, we, he, she, you, it, they වැනි පද. මම, අපි, ඔහු, ඇය යනාදී තේරුම් ලබා දෙන. දෙවෙනි පියවර may as well, might as well යොදන්නත් පුළුවන්. තුන්වනුව ක්‍රියාපදය. may as well මැද්දටයි එන්නේ. ඒ මැද්දට එන may as well කියන කොටස තනි සමුච්චිත ප්‍රකාශයක් ලෙස හඳුනා ගැනීමත් අවශ්‍ය වෙනවා. may as well, may as well, may as well, may as well. තනි શબ્දයක් ලෙස හඳුනා ගන්න තනි શબ્දයකට පුහුණුවන්. may as well, may as well, may as well, may as well. ඔයා ගියාට කමක් නෑ දැන්. ඒ ඔබේ 6 වන පිටුවේ පළමු නිදසුනයි. you may as well go now. දෙවන නිදසුන ඔයා බැන්නට කමක් නෑ මට. you may as well scold me. බනිනවා ක්‍රියාපදය scold. බනිනවා ක්‍රියාපදය scold. ඔයා බැන්නට කමක් නෑ මට. you may as well scold me. චාතුර්යා පරක්කු වුණාට කමක් නෑ.
ඒ ඔබේ 6 වන පිටුවේ 3 වන නිදසුනයි. That is the third example of your 6th page. චාතුර්යා පරක්කු වුණාට කමක් නැහැ. චාතුර්යා may as well get late. එහිදී නම් දැඩි අවධානය යොමු විය යුතුමයි. පරක්කු වෙනවා කියන අදහස ලබා ගැනීමේදී get සමග late යෙදීමට. late පමණක් නොවේ යෙදෙන්නේ. late කියන්නේ විශේෂණ පදයක්. එනිසා පරක්කු වෙනවා යන අදහස ලබා ගැනීමේදී get late ලෙස එය යෙදිය යුතුමයි. චාතුර්යා පරක්කු වුණාට කමක් නැහැ. චාතුර්යා may as well get late. සිව්වන නිදසුන මහින්ද ඕනම තීරණයක් ගත්තට කමක් නැහැ. මහින්ද may as well take any decision. ඕනෑම තීරණයක් any decision. මහින්ද ඕනම තීරණයක් ගත්තට කමක් නැහැ. මහින්ද may as well take any decision. පස්වන නිදසුන 5th example ඔයා මාව අමතක කළාට කමක් නැහැ. අමතක කරනවා ක්‍රියාපදය forget. අමතක කරනවා ක්‍රියාපදය forget. You may as well forget me. ඔයා මාව අමතක කළාට කමක් නැහැ. මම තරහ නැහැ. You may as well forget me. I am not angry with you. මම තරහ නැහැ ඔයත් එක්ක. I am not angry with you. You may as well forget me. ඔයා මාව අමතක කළාට කමක් නැහැ. ඒ අපි සාකච්ඡා කළේ මේ as well වාක්‍ය රටාව පිළිබඳවයි. මෙහිදී මෙතෙක් අප යෙදූ සියලුම වාක්‍ය තුල වාක්‍ය මැද අප මේ as well යොදා ගත්තා. නමුත් ඒ සියලුම වාක්‍යවල මේ as well වෙනුවට might as well යෙදීමේ හැකියාව තිබෙනවා. ඔයා ආවට කමක් නැහැ. You might as well come. ඔයා ගියාට කමක් නැහැ. then you might as well go now. ඔයා බැන්නට කමක් නැහැ. මට මම තරහ නැහැ. You might as well scold me. මම තරහ නැහැ. I am not angry. මම තරහ නැහැ ඔයත් එක්ක. I am not angry with you. මීළඟට ඔබේ අවධානය අප යොමු කරවන්නේ ඔබේ නිබන්ධනය 8 වන පිටුවටයි. එහි සරල වර්තමාන කාලයේ යටතේ පෙන්වා තිබෙන භාවිතයන්. simple present tense. ඉංග්‍රීසියෙහි තිබෙන දැවැන්තම සහ ප්‍රධානතම සාකච්ඡාවක්. one of the most important grammar lessons in English. මේ සඳහා ඊටාම හොඳ පුහුණුවක්, ප්‍රබල පුහුණුවක් ඔබ ලැබිය යුතුමයි සරල වර්තමානයේ භාවිතයන්ට. මෙහි ප්‍රධානම නියාමය, ව්‍යාකරණ නියාමය වන්නේ උක්තය ඒක වචන වන විට ක්‍රියාපදය අග එස් ශබ්දයක් යෙදීමේ න්‍යායයි. That is the major grammar theory here. That is the major grammatical theory here. ඒ තමයි මෙහි ප්‍රධාන ව්‍යාකරණ රීතිය. නිර්මාණ විදිය සම්බන්ධව කතා කරනවා නම් උක්තයෙන් ආරම්භ කරන්න දෙවනුව ඒ ආසන්නයේම ක්‍රියාපදය යොදන්න. ඊසෑම්මා වැනි කිසිදු පදයක් මෙහි සම්බන්ධ වන්නේ නැහැ. උක්තයෙන් ආරම්භ කරන්න දෙවනුව ප්‍රධාන ක්‍රියාපදය ඒ ආසන්නයෙන්ම යොදන්න. කමල් goes. නිමල් comes. I go. I come යනාදී වශයෙන් යෙදෙන වාක්‍ය රටාවයි මේ. උක්තය ඒ ආසන්නයේම ක්‍රියාපදය කර්මපදයක් තිබෙනවා නම් ඒ කර්මපදය තුන්වනුව. If there is an object, that object thirdly. කර්මපදයක් තිබෙනවා නම් ඒ කර්මපදය තුන්වනුව යෙදිය යුතු වෙනවා. උක්තය සහ ක්‍රියාපදය එක ළඟින්ම යෙදෙන ප්‍රධානම ව්‍යාකරණ සාකච්ඡාවක් ලෙස, ව්‍යාකරණ රටාවක් ලෙස මෙය පෙන්වන්නට පුළුවන්කම තිබෙනවා. එහිදී I සහ you ඇතුළු බහුවචනය වෙන්ව ගත යුතු වෙනවා. I සහ you ඇතුළු බහුවචනයේදී ක්‍රියාපදය අගට එස් ශබ්දයක් එකතු වන්නේ නැහැ. නමුත් අනිකුත් සියලුම ඒකවචන පද සමග ක්‍රියාපදය අග එස් ශබ්දයක් එකතු විය යුතුයි. මේ තමයි මේ වාක්‍ය රටාවට සම්බන්ධ ප්‍රධාන ව්‍යාකරණ න්‍යාය. I සහ you ඇතුළු බහුවචනයේදී ක්‍රියාපදය අග එස් ශබ්දයක් එකතු වන්නේ නැහැ. You don't have to add a sound with I and you. අපි සබ්ජෙක්ට් එක උක්තය පාවිච්චි කරන්නේ I සහ you ලෙස නම් ක්‍රියාපදය සාමාන්‍ය ක්‍රියාපදය ලෙසම යෙදිය යුතු වෙනවා. I සහ you බහුවචන ගණයේ නියෝජන ලෙස මතකයේ රඳව ගන්න. ඒ අනුව මම යනවා I go. මම එනවා I come. මම වැඩ කරනවා I work. ඔයා වැඩ you work. ඔයා යනවා you go. ඔයා එනවා you come. නමුත් අනෙකුත් සියලුම ඒකවචන පද සමග ක්‍රියාපදය අග එස් ශබ්දයක් එකතු විය යුතුයි.
මේ ඊටාම දැඩිව ඔබේ පරිකල්පනයන්ට එකතු කරගන්න. උක්තය ඒක වචනයක් වන විට ක්‍රියාපදයාගේ ශබ්දය යෙදෙන ඉංග්‍රීසියෙහි පවතින දැවැන්ත ව්‍යාකරණ රටාවක් මේ. නිමල් එනවා මෙහි හැමදාම. නිමල් comes here every day. ඒ ශබ්දය ලස්සනට ඇහෙනවා කිසි ගාලා ඇහෙනවා. වසන්ත යනවා ගෙදර හැමදාම. වසන්ත goes home every day. ශාන්ත දන්නවා මේක. ශාන්ත knows this. කාංචනා කැමති මේකට. කාංචනා likes this. නාමලී විශ්වාස කරනවා ඔයාව. නාමලී believes you. I සහ you ඇතුළු බහුවචනයේදී එස් අකුර නැහැ ක්‍රියාපදය අග. නමුත් අනෙකුත් සියලුම ඒක වචන පදවලදී ක්‍රියාපදයාග එස් අකුරක් එස් ශබ්දයක් එකතු වෙනවා. මේ එස් ශබ්දය එස් අකුරෙන් එකතු වෙනවා. es මගින් එකතු වෙනවා. ies මගින් එකතු වෙනවා. මේ රටාව භාවිතා වන්නේ කවර භාවිත සීමාවක් තුලද යන්න මීළඟට අපේ ප්‍රධාන අවධානය යොමු විය යුතු සාධකය වෙනවා. මේ මොහොතේ කරමින් සිටින ක්‍රියා නොවේයි මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ. සරල වර්තමානය නැතහොත් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා හඳුන්වන වාක්‍ය රටාවේදී ප්‍රධාන ඉලක්කය වන්නේ සාමාන්‍යයෙන් සිදුවන දේවල් පුරුද්දක් වශයෙන් සිදුවන දේවල්. සාමාන්‍යයෙන් කරන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල්. මම හැමදාම රැට වැඩ කරනවා. I work at every night. I work at night every day. හැමදාම රැට මම වැඩ. I work at night every day. I am working කියලා නොවේ මේ අප යොදන්නේ. I work කියලා යොදන්නේ. මම ගෙදර යනවා හැමදාම. I go home every day. මග නවතින්නේ නැහැ බෝඩින් ප්ලේසස් වල නෙවෙයි මම ඉන්නේ. මම හැමදාම ගෙදර යනවා. සාමාන්‍යයෙන් කරන දෙයක් පුරුද්දක් වශයෙන් කරන දෙයක්. I go home every day. මම එනවා මෙහි හැම සතියන්තයකම. I come here every weekend. I සහ you බහුවචන නියෝජන. නමුත් නිමල් එනවා මෙහි හැම සතියන්තයම කියලා අපි කතා කරනවා. නිමල් comes here every weekend. ශාන්ත යනවා කොළඹ හැම සිකුරාදම. ශාන්ත goes Colombo every Friday. ශාන්ත goes to Colombo කියලත් එහෙම යොදන්න පුළුවන්. ශාන්ත කොළඹ යනවා හැම සිකුරාදම. ශාන්ත goes Colombo every Friday. සෑම දිනයකම කරන දෙයක්. Every day, every Monday, every Thursday, every poor day, every morning, every evening, every night. මේ වාක්‍ය රටාව තුළට ගොනු වෙනවා. ing යෙදෙන්නේ නැහැ. ඊසෑම්මා යෙදෙන්නේ නැහැ. උක්තය ළඟම ක්‍රියාපදයේ යෙදෙන්නේ. විශේෂයෙන් මෙහිදී දැවැන්තව මතකෙර නැගිය යුතු කාරණයක් තිබෙනවා. everyday කියන වචනය යෙදෙන කිසිම අවස්ථාවක every day, every Monday, every Thursday වැනි පද යෙදෙන කිසිම අවස්ථාවක I am going, I am coming ලෙස යොදන්න බෑ. present continuous යොදා ගන්නට බෑ. මේ ප්‍රධාන නියාමයක් ඉංග්‍රීසියේ. This is one of the major grammar theories in English. ඉංග්‍රීසියේ ප්‍රධාන ව්‍යාකරණ නියාමයක් මෙය. I am going, I am coming. She is going, she is coming වැනි වාක්‍ය සමග every day, every Monday, every Thursday වැනි ප්‍රකාශ යොදන්න බෑ. දැඩිව මතකයට ගන්න මේ රීතිය. ඒ අනුව හැමදාම මම එනවා කියලා කියනවා නම් අනිවාර්යෙන්ම every day I go විය යුතුයි. every day I come විය යුතුයි. හැමදාම මම මෙහි එනවා. every day I come here. හැමදාම ඔයා කරනවා මේ අත්වැරද්ද. every day you make this mistake. එතන කරනවට මම පාවිච්චි කළේ make කියන වචනය. make make. හැමදාම ඔයා කරනවා එකම අත්වැරද්ද. every day you make the same mistake. every day you make the same mistake. හැමදාම ඔයා කරනවා එකම අත්වැරද්ද. මම කැමතියි නිබන්ධනයේ පෙන්වා තිබෙන නිදසුන් කිහිපයකටත් ඔබේ අවධානය යොමු කරවන්නට. සාමාන්‍යයෙන් සිදුවන දේවල් හෝ පුරුද්දක් වශයෙන් සිදුවන දේවල් නැතහොත් කරන දේවල් හැඟවීමේදී මෙම බස්වහර යොදා ගැනේ. මෙහි තවත් විකල්ප භාවිතයන් කිහිපයක් තිබෙනවා. නමුත් ඔබේ පළමු නිබන්ධනයේ පෙන්වා තිබෙන සීමාව තුල පමණයි මම ඉදිරියට යන්නේ. මේ පළමු නිදසුන 8 වෙනි පිටුවේ අපි පෙන්වා තිබෙනවා. We have given the first example here on the 8th page of your tute. සාමාන්‍යයෙන් චින්තා මෙහි එන්නේ හවස. ඒ සාමාන්‍යයෙන් චින්තා එන වෙලාව. Usually චින්තා comes here in the evening. බොහොම ලස්සනට චින්තා කියන උක්ත පදයට පසුව ක්‍රියාපදය අග එස් ශබ්දය අපි යොදාගෙන තිබෙනවා.
Usually Chinta comes here in the evening. සාමාන්‍යයෙන් චින්තා මෙහෙ එන්නේ හවස. සාමාන්‍යයෙන් අය කතා කරන්නේ ඉංග්‍රීසි. Usually she speaks English. සාමාන්‍යයෙන් අය කතා කරන භාෂාව පිළිබඳවයි මේ අපි කතා කරන්නේ. Usually she speaks English. Third example given here. තුන්වන නිදසුන මෙහි පෙන්වා තිබෙන. වේදනා කෝල් කරනවා මට හැමදාම උදේට. වේදනා calls me every morning. වේදනා calls me every morning. වේදනා කෝල් කරනවා මට හැමදාම උදේට. දැන් මේ කැසට් පටයේම අග අප පටිගත කොට තිබෙන country roads ගීතයේ අවසන් භාගයේත් ඔබට සරල වර්තමානයේ සහිත යෙදුම් කිහිපයක් හමු වෙනවා. I hear her voice in the morning hour she calls me. I hear her voice. මට ඇහෙනවා ඇගේ හඬ. එහි උක්තය I වෙලා තියෙනවා ක්‍රියාපදය hear. සාමාන්‍යයෙන් මට ඇගේ හඬ ඇහෙනවා කියලායි කියන්නේ. I hear her voice in the morning hours. උදේ පැයවලට තමයි ඇගේ හඬ මට ඇහෙන්නේ. She calls me. ඇය මට කෝල් කරනවා. එහිත් උක්තය C වෙනකොට කෝල් කියන ක්‍රියාපදය අග S ශබ්දයේ යෙදিলা තියෙනවා. ජනප්‍රිය country roads ගීතයේ අවසාන භාගයේ ඔබට ඇහෙන පදපේලියකුයි මම ඒ මතක් කළේ. I hear her voice in the morning hour she calls me. The radio reminds me of my home far away. The radio reminds me. ගුවන් විදුලිය මට මතක් කරලා දෙනවා. The radio reminds me. එහි උක්තය the radio කියලා යෙදিলা තිබෙනවා. මතක් කරනවට ක්‍රියාපදය remind. Remind කියන ක්‍රියාපදයග S ශබ්දයේ යෙදিলা තියෙනවා. The radio reminds me of my home far away. එතන of කියන නිපාතයෙන් ගැන කියන අදහස ලබා දෙනවා. ගුවන් විදුලිය මට මතක් කරලා දෙනවා මගේ නිවස ගැන ගොඩාක් දුර ඈත තියෙන. far away බොහෝ දුර ඈත. සාමාන්‍යයෙන් සිදුවන දේවල් පුරුද්දක් වශයෙන් කරන දේවල් මේ රටාවට අපි ඇතුළත් කරනවා. මං හැමදාම ඉස්කෝලේ ඉන්න පයින්. Every day I come to school on foot. හැමදාම මං ඉස්කෝලේ ඉන්නේ බස් එකෙන්. Every day I come to school by bus. මෙතනදී බස් එකෙන් නම් by bus කියලා අපි යෙදුවා. නමුත් පයින් කියනකොට on foot කියලායි අපි යෙදුවේ. හැමදාම මම එන්නේ පයින්. Every day I come on foot. විශේෂයෙන්ම සරල වර්තමානය නම් වූ මෙම වාක්‍ය රටාව භාවිතා වෙනවා. Every day, every Monday, every Thursday වැනි පද සහ usually යන පදය සමග. සාමාන්‍යයෙන් ඔයා එන්නේ දෙකෙන් පස්සේ. Usually you come after 2 o'clock. ඇයි ඔයාද වේලාසරින් ආවේ? Why did you come early today? Why did you come early today? Usually you come after 2 o'clock. සාමාන්‍යයෙන් ඔයා එන්නේ දෙකෙන් පස්සේ. සාමාන්‍යයෙන් නිමාලි එන්නේ 6න් පස්සේ. නමුත් එයාද වේලාසරින් ඇවිල්ලා. Usually නිමාලි comes after 6 o'clock. But today she has come early. But today she has come earlier. වඩා වේලාසරින් ඇවිල්ලා she has come early. නමුත් සාමාන්‍යයෙන් එයා එන්නේ 6න් පස්සේ. Usually she comes after 6 o'clock. normally හැම බදාදම මෙහි එනවා. නමුත් අද ඇවිල්ලා නැහැ. normally comes here every Wednesday, but today she hasn't come. Normally comes here every Wednesday, but today she hasn't come. නමුත් අද ඇවිල්ලා නැහැ. හැමදාම වහිනවා මෙහෙට. Every day it rains. Every day it rains here. වැස්ස ගැන කතා කරද්දී පොදු නියාමයක් තියෙනවා. වාක්‍ය ආරම්භ විය යුත්තේ it කියන පදයෙන්. එය නියාමයක්. වැස්ස ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් වහිනවා කියලා අපි කතා කරනවා it rains. මේ වෙලාවේ වහිනවා නම් අපි කතා කරනවා it is raining කියලා. ඒත් it වලින් පටන් ගන්න. ඒ it කියන පදය ඒක කියන අදහස ලබා දෙන්නේ නැහැ. එය ආධාරක පදයක් ලෙස පමණයි යෙදෙන්නේ. That is just a helping word. සාමාන්‍යයෙන් වහිනවා usually it rains. හැමදාම වහිනවා මෙහෙට every day it rains here. මම ඉන්නේ මේ ළඟ. I live here very close by. I live here very close by. එහි S ශබ්දයේ දුනේ නැහැ. I බහුවචන ගණය නියෝජනය කරන නිසා. ඇය ඉන්නේ මේ ළඟ බොහොම ළඟ. She lives here very close by. ඇය ඉන්නේ මේ ළඟ. She lives here very close by.
සී ඒක වචන උක්තයක් වන නිසා live යන ක්‍රියාපදයට පසුව s શબ્දය එකතු වුණා. She lives here very close by. මම යාව බොහොම හොඳට දන්නවා. I know her very well. She lives here very close by. රංජනී ඉන්නේ බත්තරමුල්ලේ. රංජනී lives in බත්තරමුල්ල. මම බොහොම හොඳට දන්නවා. I know her very well. මේ විදිහට කෙනෙක්ගේ පදිංචිය පිළිබඳව කතා කරන්නත් මේ රටාව බහුලව යොදා ගන්න. සාමාන්‍යයෙන් ඇය හෝ ඔහු පදිංචිව සිටින ප්‍රදේශයයි මෙමගින් අපි කතා කරන්නේ. වසන්ත ඉන්නේ මඩකලපුවේ. ඒක යාගේ ගම. වසන්ත lives in Batticlaw. That is his native place. ගම කියලා අපි කතා කරනවා native place. ඒක යාගේ ගම. That is his native place. වසන්ත ඉන්නේ මඩකලපුවේ. වසන්ත lives in Batticlaw. සාමාන්‍යයෙන් ඔහු ජීවත් වන ප්‍රදේශයයි එමගින් අපි කතා කරන්නේ. සමහර විට බිරිඳ පිළිබඳව සැමියාට කේලමක් කියන්නත් මේ රටාව පාවිච්චි කරන. ඔයාගේ පවුල හැමදාම හවසට කොහෙද යනවා? Your good lady goes somewhere every evening. මේ පවුල කොටවන්න පොඩි කේලමක් කියන්නේ හස්බන්ඩ්ට වයිෆ්ට විරුද්ධව. Your good lady goes somewhere every evening. එහි your good lady කියලා අපි යෙදුවේ ඔයාගේ බිරිඳ කියන අදහස ගන්නයි. Your good lady goes somewhere every evening. ඔයාගේ බිරිඳ හැමදාම හවසට කොහෙදෝ යනවා. මීළඟට ඔබේ අවධානය අප යොමු කරවන්නේ present perfect tense යටතේ පෙන්වා තිබෙන අදහස් වලටයි. මෙය ප්‍රධානම සහ දැවැන්තම ව්‍යාකරණ සාකච්ඡාව වෙනවා ගිනිසිසිල පළමු නිබන්ධනයේ අප පෙන්වා තිබෙන 19 වෙනි පිටුව ඔබේ නිබන්ධනයේ 19th page of your tune. present perfect tense. present perfect tense පිළිබඳව ප්‍රාරම්භක විග්‍රහයේදී අප මෙම රටාව හඳුන්වා දෙන්නේ ලා શબ્දයට සමරූපී පරිවර්තන ලෙසයි. මෙය සමාරම්භක හඳුන්වා දීමක් පමණයි. මින් ඉදිරියට මේ පිළිබඳව අපේ ඉදිරි කැසට් පට තුලදී අපි සාකච්ඡා කිරීමට යොමු වෙනවා විවිධ පැතිකඩ ඔස්සේ විවිධ කෝණවලින්. යම් සිංහල ක්‍රියාපදයක් ලා શબ્දයෙන් අවසන් වෙනවා නම් නිමල් ඇවිල්ලා කමල් ගිහිල්ලා ශාන්ත කරලා ඒක කාංචනා වෙනස් කරලා ඒක නාලක බැනලා යාට අම්මා දැකලා ඔයාගේ ලියුම මේ සිංහල ප්‍රකාශවල ක්‍රියාපදය අග ඔබට ඇහෙනවා ලා શબ્දයක්. මෙලෙස සිංහල ක්‍රියාපදය අග ලා શબ્දයක් ඇසෙන අවස්ථාවල එබඳු ප්‍රකාශ පරිවර්තනය සඳහා අප යොදා ගන්නා වාක්‍ය රටාව present perfect tense වෙනවා. එහිදී වාක්‍ය නිර්මාණ විදිහ ඊටම හොඳින් අවධාරණාත්මක මතකයක අධිරෝපණය කරගත යුතුයි ඔබේ මනසේ. උක්තයෙන් ආරම්භ කරන්න. Firstly the subject. Secondly has or have one of them. දෙවනුව යෙදෙනවා has or have කොටස් දෙකෙන් එකක්. තුන්වනුව යෙදිය යුතු වෙනවා අදාළ ක්‍රියාපදයේ past participle අවස්ථාව නැත්නම් අතීත කෘදාන්තය ලෙස අප හඳුන්වන අවස්ථාව. වාක්‍ය ආරම්භ වන්නේ උක්තයෙන් හෙවත් ක්‍රියාව කරන්නාගෙන්. සබ්ජෙක්ට් එකෙන් පටන් ගන්න. දෙවනුව has or have කොටස් දෙකෙන් එකක් යෙදිය යුතු වෙනවා. තුන්වනුව අදාළ ක්‍රියාපදයේ past participle අවස්ථාව නැතහොත් අතීත කෘදාන්තයයි යෙදිය යුතු වන්නේ. මේ ක්‍රියාපදයක අතීත කෘදාන්තය නැතහොත් past participle කියලා අපි හඳුන්වන අවස්ථාව නම් තීව්‍ර මතකයකට ඔබ ඇතුළත් කරගත යුතුමයි. මේ යටතේ ක්‍රියාපද ලැයිස්තුවක් අපි ඉදිරිපත් කොට තිබෙනවා ඔබේ නිබන්ධනයේ 24 වෙනි පිටුවේ. අපේ සෑම ගිනිසිසල නිබන්ධනයකම past participles ලැයිස්තු අපි ඉදිරිපත් කරලා තියෙනවා verb list එකක් හැටියට. නිතර ඇසුරු කරමින් මේ ක්‍රියාපදයේ past participle අවස්ථාව නැතහොත් අතීත කෘදාන්තය කියලා අපි හඳුන්වන අවස්ථාව තීව්‍ර මතකයකට ඔබ ඇතුළත් කරගත යුතුමයි. දැන් මේ නිර්මාණ විදිහ ඔස්සේ අප බලමු සරල නිදසුන් කිහිපයකට යොමු වන්නට. නිමල් ඇවිල්ලා. නිමල් has come. අම්මා කවුද ඇවිල්ලා? අම්මා somebody has come. come යන ක්‍රියාපදයේ past participle අවස්ථාව come ලෙසමයි යෙදෙන්නේ. මෙය මතකයේ ඇසුරෙනුයි අපි කතා කරන්නේ. come යන ක්‍රියාපදයේ past participle අවස්ථාව come ලෙසමයි යෙදෙන්නේ කියන එක මතකයට ගැනීමට ඔබට සිදු වෙනවා. කොහොමද මේ මතකය හදාගන්නේ? ක්‍රියාපද ලැයිස්තුවක් ඔස්සේ යමිනේ මතකය හදාගන්න. ඔබේ නිබන්ධනයේ 24 වෙනි පිටුවේ මේ ලැයිස්තුව අපි ඉදිරිපත් කොට තිබෙනවා. කුඩා අවදියේ ගුණිත වගු චක්කර
පාඩම් කළ ආකාරයටම මෙහිදී past participles ඔබේ මතකයට ගන්නට උනන්දුවන්. එය ප්‍රබල යෝජනාවක් අපි කරන. අම්මා නිමල් අයියා ඇවිල්ලා. අම්මා නිමල් අයියා has come. මෙහිදී අපි පුංචි යෝජනාවක් මතක් කිරීමක් ඔබට කළ යුතුයි. අපි විදෙස් බසක් කතා කළත් ජාත්‍යන්තර බස කතා කළත් අම්මා තාත්තා වැනි වචන අපි බොහෝ විට ශ්‍රී ලාංකික ඉංග්‍රීසි වහර තුල කතා කළ යුතු යැයි යෝජනා කරන. ඊට හේතුව වන්නේ අම්මා තාත්තා වැනි ගෞරවාන්විතව කතා කරන වචන, ලෙන්ගතුව හදවතින් කතා කරන වචන, ඒ ආකාරයටම හදවතට දනවන්න නම් ඒ ශබ්ද එලෙසම යොදාගත යුතුයයි අපට හැඟෙන නිසා. ඒ යෝජනාවක් ප්‍රබල යෝජනාවක්. සැබවින්ම මෙය මගේ පෞද්ගලික යෝජනාවක්ම නොවන බවත් මතක් කළ යුතුයි. බොහෝ විට ඉංග්‍රීසිය හසුරුවන විද්වතුන් මගේ අදහසේමයි ඉන්නේ. අප ජාත්‍යන්තර බසක් කතා කළත් අපට වඩාත් සමීප අම්මා තාත්තා වැනි වචන ආමන්ත්‍රණ අවස්ථාවලදී අපි වෙනස් කරන්නේ. අම්මා ඇවිල්ලා කියලා අපි කියනවා mother has come. නමුත් අපි අම්මට ආමන්ත්‍රණය කරනවා අම්මා අයියා ඇවිල්ලා. අම්මා අයියා has come. අම්මා තාත්තා ඇවිල්ලා. අම්මා තාත්තා has come. ඒ father has come ලෙසත් යොදන්නට පුළුවන්කම තියෙනවා. නංගා ඇවිල්ලා. නංගා has come. මේ රටාව අපි විග්‍රහ කරන්නේ සිංහලයේ ක්‍රියාපදය ලා ශබ්දයෙන් අවසන් වන විට ඊට සමරූපීව යෙදෙන ඉංග්‍රීසි වාක්‍ය රටාව හැටියටයි. නිමල් ගිහිල්ලා වේලාසනින්. නිමල් has gone early. යනවා ක්‍රියාපදය go. past participle is gone. නිමල් ගිහිල්ලා වේලාසනින්. නිමල් has gone early. වසන්ත ගිහිල්ලා තියෙන්නේ අම්මත් එක්ක. වසන්ත has gone with mother. කාංචනා ගිහිල්ලා තියෙන්නේ දෙකට කලින්. කාංචනා has gone before 2 o'clock. ප්‍රසන්න ගිහිල්ලා තියෙන්නේ තනියම. ප්‍රසන්න has gone alone. ප්‍රසන්න ගිහිල්ලා තියෙන්නේ තනියම. ප්‍රසන්න has gone alone. A-L-O-N-E alone. තනිවම කියන අදහස දෙන පදය alone. මෙහිදී ලා ශබ්දයේ පමණක්ම නොවේ. ප්‍රධාන ශබ්ද තුනක් ඔස්සේ අපි පරිවර්තනය සිදු කරනවා. ලා තියෙනවා සහ ලා ඉන්නවා. කාංචනා කරලා ඔයාගේ වැඩේ. කාංචනා has done your job. කරනවා ක්‍රියාපදයේ do past participle is done. කාංචනා කරලා ඔයාගේ වැඩේ. කාංචනා has done your job. මම කරලායි තියෙන්නේ ඔයාගේ වැඩේ. ලා තියෙනවා කියලා එහිදී ශබ්දය ඇහෙන. I have done your job. එහිදී වාක්‍ය ආරම්භ වෙනවා I ලෙස දෙවන පියවර have. හේතුව I සහ you බහුවචන ගණයේ නියෝජන වීම. බොහෝ වාක්‍ය රටාවලදී I සහ you බහුවචන ගණයේ නියෝජන ලෙසයි සලකන්නේ. මම කරලායි තියෙන්නේ ඔයාගේ වැඩේ. I have done your job. ඔයාගේ වැඩේ your job. ඔයාගේ වැඩේ your work. ක්‍රම දෙකටම ගන්න පුළුවන්. ඔයා කරලායි තියෙන්නේ මගේ වැඩේ. You have done my job. ඔයා මොනවා හරි දැකලා. You have seen something. දකිනවා ක්‍රියාපදය see. past participle is seen. ඔයා මොනවා හරි දැකලා. You have seen something. මං ඔයාව දැකලා තියෙනවා නුගේගොඩදී. I have seen you at නුගේගොඩ. නුගේගොඩදී at නුගේගොඩ. මං ඔයාව දැකලා තියෙනවා කොළඹදී. I have seen you in Colombo. කොළඹදී ප්‍රධාන නගරයකදී නිපාතය in ලෙස යෙදිය යුතුයි. I have seen you in Colombo. අවශේෂ නගරවලදී නිපාතය at ලෙස යෙදිය හැකි වෙනවා. මම ඔයාව දැකලා තියෙනවා නුගේගොඩදී. I have seen you at නුගේගොඩ. මං ඔයාව කොහෙදී හරි දැකලා තියෙනවා. I have seen you somewhere else. වෙන කොහෙදී හරි somewhere else. මම දැකලා තියෙනවා ඔයාව වෙන කොහෙදී හරි. I have seen you somewhere else. මම අහලා තියෙනවා ඔයාගේ නම. I have heard your name. I have heard your name. එහි අහනවට ක්‍රියාපදය hear ලෙසයි යෙදෙන්නේ. past participle අවස්ථාව heard වෙනවා. මම අහලා තියෙනවා ඔයාගේ නම. I have heard your name. මම බලලා තියෙනවා මේ මූවී එක. මේ චිත්‍රපටිය මම බලලා තියෙනවා. I have seen this movie. I have seen this movie. ඔබේ නිබන්ධනයේ පෙන්වා තිබෙන නිදසුන් කිහිපයකටත් මම අවධානය යොමු කරවන්නම්. present perfect tense. ලා ශබ්දයට අනුරූපී පරිවර්තන සිදුවන වාක්‍ය රටාව. උක්තයෙන් ආරම්භ කරන්න ක්‍රියාව කරන්නා පළමුව.
දෙවනුව යෙදෙනවා has හෝ have පියවර දෙකෙන් එකක්. තුන්වනුව අදාළ ක්‍රියාපදයේ past participle අවස්ථාව නැතහොත් අතීත කෘදන්තය ලෙස අපි හඳුන්වන අවස්ථාවයි යෙදිය යුතු වන්නේ. තාරුණ්‍යා ඇවිල්ලා තාරුණ්‍යා has come. එහි තාරුණ්‍යා ඒක වචන නිසා දෙවන පියවර has ලෙස යෙදෙනවා. තාරුණ්‍යා ඇවිල්ලා තාරුණ්‍යා has come. දෙවන නිදසුන සුසුදු ඇවිල්ලා වේලාසනින්. සුසුදු has come early. සුසුදු ඇවිල්ලා සුසුදු has come. සුසුදු ඇවිල්ලා වේලාසනින් සුසුදු has come early. මනෝහරන් ඇවිල්ලා තියෙන්නේ පයින්. ඒ අටවන නිදසුන මනෝහරන් has come on foot. පයින් නම් on foot කියලා කියනවා. vehicle එකකින් නම් by a vehicle කියලා කියනවා. vehicle එකකින් කියනකොට කියන්නේ શબ્දය a මගින් නියෝජනය වෙනවා. මනෝහරන් ඇවිල්ලා තියෙන්නේ vehicle එකකින්. මනෝහරන් has come by a vehicle. මනෝහරන් ඇවිල්ලා තියෙන්නේ vehicle එකෙන් කියලා අපි කියනවා මනෝහරන් has come by vehicle. මනෝහරන් has come by his vehicle. කාංචනා ඇවිල්ලා තියෙන්නේ තනියම. කාංචනා has come alone. තනියම කියන අදහස alone යන පදේනුයි ගම්‍ය වන්නේ. මෙහි 20 වන පිටුවේ අපි පෙන්වා තිබෙනවා ගෝන් යන ක්‍රියාපදයේ ඇසුරේත් නිදසුන් කිහිපයක්. භාවනා ගිහිල්ලා තියෙන්නේ ඉතාලි. භාවනා has gone to Italy. භාවනා ගිහිල්ලා භාවනා has gone. භාවනා ගිහිල්ලා තියෙන්නේ ඉතාලි. භාවනා has gone to Italy. සෙමරසලා ගිහිල්ලා ගෙදර. සෙමරසලා has gone home. මේ වන විට ඇය ගිහිල්ලා කියන එකයි මේ මගින් ගම්‍ය වෙන්නේ. present perfect tense පිළිබඳව මූලික විග්‍රහයකට අපි යොමු වෙනවා. ලා શબ્දයේ ඔස්සේ වන පරිවර්තන මේ මගින් සිදුවන බව පවසමින්. නමුත් මේ පිළිබඳව ආරම්භයේ සිටම ඔබ දැන සිටිය යුතු තවත් කරුණක් තිබෙනවා. විශේෂයෙන්ම මේ වාක්‍ය රටාවට සම්බන්ධ සම්ප්‍රදායික ව්‍යාකරණ විග්‍රහයේ සඳහන් වන කාරණයක් මෙය. සෙමරසලා ගිහිල්ලා මේ වෙනකොටත් ගිහිල්ලා නම් එනම් වර්තමාන සම්බන්ධයක් එහි තිබෙනවා නම් එනම් ඈ තවමත් ඇවිල්ලා නැත්නම් පමණයි අපට ප්‍රකාශ කළ හැක්කේ සෙමරසලා has gone ලෙස. එනම් present perfect tense වාක්‍ය රටාව භාවිතයේදී වර්තමාන සම්බන්ධයක් නිරන්තරයෙන්ම එහි පවතිනවා. ගිහිල්ලා නම් මේ වෙලාවේ ඈ ගිහිල්ලා කියන එකයි මෙමගින් හඟවන්නේ. ඊයේ පෙරේදා ගිය ගමනක් ගැන මේ වාක්‍ය රටාවෙන් කතා කරන්නට බැහැමයි. ඈ මේ වෙලාවේ ගිහිල්ලා යන අදහස පමණයි එමගින් ගම්‍ය වන්නේ. සෙමරසලා ගිහිල්ලා සෙමරසලා has gone. කාංචනා ගිහිල්ලා මේ වෙලාවේ ගිහිල්ලා. ඇඳ යට බලනවා මේසය යට බලනවා ඇඳ උඩ බලනවා ඔඩොක්කුවේ බලනවා කාංචනා නැහැ. ඈ මේ වෙලාවේ ගිහිල්ලා. එහිදී අදහස පළ කරනවා කාංචනා has gone කියලා. මෙම වාක්‍ය රටාව සම්බන්ධ සම්ප්‍රදායික විග්‍රහයේ ඉතාමත් පැහැදිලිව සඳහන් වන කාරණයක්. කාංචනා ගිහිල්ලා ගෙදර. කාංචනා has gone home. නාමලී ගිහිල්ලා තියෙන්නේ තනියම. මේ වෙලාවේ ගිහිල්ලා දැන් මේ අවට ඈ නැහැ. කාංචනා has gone alone. නාමලී ඇවිල්ලා. නාමලී has come. මේ වෙලාවේ ඈ ඇවිල්ලා ඉන්නවා. එනම් present perfect tense වාක්‍ය රටාව නිරන්තරයෙන්ම වර්තමාන සම්බන්ධයක් වර්තමාන වළංගු භාවයක් පෙන්වනවා. මේ සිද්ධිය වර්තමාන මොහොතට වළංගුයි. මේ වෙලාවේ ඈ ඇවිල්ලා ඉන්නවා කියලායි අපි කියන්නේ. she has come now. ඊයේ පෙරේදා ඇවිල්ලා ගිය කතාවක්. ගිය සුමානේ ඇවිල්ලා ගිය කතාවක්. ආරංචියක් මේ රටාවෙන් දෙන්න බෑ. ඈ මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවා කියලා අපි කතා කරනවා. she has come. ඈ මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවා. තාත්තා ඇවිල්ලා. father has come. කුඩා දරුවන් බොහෝ විට කතා කරනවා අම්මට කුස්සියේ ඉන්න පොඩි එකා ඉස්සරහා ඉඳන් කෑ ගහන්නේ අම්මා කවුද ඇවිල්ලා අම්මා somebody has come. මෙහිදී somebody යන පදය නිත්‍ය ඒකවචන ගණේලා සලකනවා. somebody නිත්‍ය ඒකවචනයි. දෙවන පියවර has යෙදෙනවා. ඉන් අනතුරුව ක්‍රියාපදය ක්‍රියා මූලය come ලෙස යෙදෙනවා. somebody පමණක් නෙවෙයි ඉංග්‍රීසියේ තියෙන හැම බොඩියක්ම ඒකවචනයි. somebody, anybody, everybody, nobody. මතකයට ගන්න somebody නිත්‍ය ඒකවචනයි. මේ body කියන පදයට එක්ක මිශ්‍ර වන සියලුම පද ව්‍යාකරණ නියතයක් ලෙස as a grammatical theory ව්‍යාකරණ නියතයක් ලෙස ඒකවචනයි. ඒ අනුව අපි කතා කරනවා කවුදෝ ඇවිල්ලා කියලා somebody has come. කවුද ඇවිල්ලා ඔයාව මුණ ගැහෙන්න? somebody has come to meet you. මම මානසිකව වැටිලායි ඉන්නේ. I have broken down mentally.
මම වැටිලායි ඉන්නේ. මෙහිදී මානසිකව වැටෙනවට ක්‍රියාපදය break down කියලා යෙදෙනවා. past participle අවස්ථාව broken down වෙනවා. I have broken down mentally. මම මානසිකව වැටිලායි ඉන්නේ. I have broken down mentally. මම ගිහිල්ලා තියෙනවා යාපනයට දෙපාරක්. I have been to Jaffna twice. මේ been to කියන ප්‍රකාශය විශේෂ ක්‍රියාපදයක් වෙනවා. ගිහිල්ලා තියෙනවා කියලා අතීත මතකය අවදි කරනකොට ඒ සඳහා අපි යොදා ගන්නවා been to. මම ගිහිල්ලා තියෙනවා යාපනයට. I have been to Jaffna. එහිදී been සහ to පද දෙකම been to කියන පද දෙකම එක ළඟ යෙදිය යුතුමයි. මම ගිහිල්ලා තියෙනවා යාපනයට. I have been to Jaffna. මං ගිහිල්ලා තියෙනවා යාපනයට දෙපාරක්. I have been to Jaffna twice. I have gone කියලා මේක යොදන්නේ නැහැ. gone කියලා යොදන්නේ present perfect tense සම්ප්‍රදායේ මේ වෙලාවේ ගිහිල්ලා නම්. present perfect tense වල හැකියාව තිබෙනවා අතීත මතකය ආවර්ජනය කරන්නට. ඒ අතීත මතකය ආවර්ජනය කිරීමේදී ගිහිල්ලා තියෙනවා කියන අදහස ගන්න විශේෂ සම්මතයක් තියෙනවා. been to. I have been to Jaffna. මම යාපනයට ගිහිල්ලා තියෙනවා. I have been to London. මම ලන්ඩනයට ගිහිල්ලා තියෙනවා මේ මතකය අවදි කිරීමක් කරන්න. දැන් මේ වෙලාවේ නිමාලි ගිහිල්ලා නම් අපි කියන්නේ නිමාලි has gone කියලායි. නිමාලි ගිහිල්ලා නිමාලි has gone. දැන් ගිහිල්ලා. been to වල විශේෂත්වය been to වලින් පුළුවනි අතීත මතකය ආවර්ජනය කරන්නට. present perfect tense වාක්‍ය රටාව පිළිබඳව ආරම්භක විග්‍රහයකටයි මේ අප යොමුනේ. අපේ ඉදිරි කැසට් පට තුල අප මේ විග්‍රහයන් මීටත් වඩා තීව්‍රව වඩා සරලව එමෙන්ම ප්‍රායෝගිකව ඉදිරිපත් කරන්නට අප සූදානම්. ගිනි සිසිල නිබන්ධන පොත් පෙළ යටතේ මේ බඳු කැසට් පට 12ක් ඔබ අතට පත්වනු ඇති. Almost heaven, West Virginia, Blue Ridge Mountains, Shenandoah River. Life is old there, older than the trees, younger than the mountains, growing like a breeze. Country roads, take me home to the place I belong. West Virginia, mountain mama, take me home. Country road. All my memories gather round her. Mine as a lady, stranger to blue waters. Dark and dusty, painted on the sky. Misty taste of moonshine, teardrop in my eye. Country road, take me home to the place I belong. West Virginia, mountain mama, take me home. Country roads. I hear a voice in the morning house, it calls me. The radio reminds me of my home far away. And driving down the road, I get this feeling that I should have been home yesterday. Yesterday, country roads, take me home to the place I belong. West Virginia, mountain mama, take me home. Country roads, country roads, take me home to the place I belong. West Virginia, mountain mama, take me home. Country roads, take me home. Down country roads.